ගැටලුවක් කියන්නේ මොකක්ද? මොනවා හරි ප්‍රශ්නයක්. හරි මං අහන ප්‍රශ්නයක් කියන්නේ මොකක්ද? ගැටලුවක් කියන්නේ ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් කියන්නේ ගැටලුවක්. ඔක ඉතින් එළි වෙනකන් කියවෙන්නේ නැහැ. දැන් ඔයාලට ප්‍රශ්න වෙලාම නැද්ද? නිකන් කල්පනා කරලා දැන් අද දවසේ වෙච්ච මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක්. බස් එකේදී මොකද්ද උනේ? බස් එකේදී තෙරපුණා. රයිට්. දැන් ඔයා ආවේ කොහමද? තෙරපෙන්නේ නැතුව යන්න. දැන් මෙයා ඇවිල්ලා තියෙන්නේ තෙරපෙන්නේ නැතුව යන්න. හැබැයි ඇත්තටම උනේ මොකද්ද? තෙරපීම. ඒක තමයි ගැටලුව. එයා එන්නේ නැති සමහරට බස් එකේ මොකෙක්වත් නැහැ. ෂයිප් එකේ මෙහෙම කරගෙන යන්න වගේ බස් එකේ. ඒ වෙන්නේ නැහැ. අන්තිමට මෙහෙම කරන් යන්න වෙලා ඉන්නේ. එතන අපේක්ෂා කරේ තෙරපෙන්නේ නැතුව යන්න. හැබැයි ඇත්තටම උනේ තෙරපිලා යන්න. අන්න ඒක තමයි ගැටලුව. තේරුන්නේ නැහනේ. ඒ කියන්නේ අපි අපේක්ෂා කරන දේවල් තියෙනවනේ. අපේක්ෂා කරන දේ සත්‍ය දේ අතර වෙනසක් තියෙනවා නම් ඒකට තමයි අපි කියන්නේ ගැටලුවක් කියලා. දැන් ඔයාලා දවල් ක්ලාස් එක ඉවරලා ගෙදර යනවා. ඔයාලා යන හොඳටම බඩගිනි වෙලා අම්මෝ වෙලද කියලා හිතාගෙන. ඔයාලා අපේක්ෂිත තත්ත්වය මොකද්ද? අම්මා උයලා ඇති. අනේ ගෙදර ගිහිල්ලා කුසිය පැත්තට ගිහිල්ලා බලනකොට අම්මා උයලා නැති. දැන් ගැටලුවද නැද්ද? ගැටලුවක්. අන්න. අපි අපේක්ෂා කරපු දේ ඇත්ත දේ අතර වෙනසක් තියෙනවා. ඕකට තමයි අපි කියන්නේ ගැටලුවක් කියලා. එහෙම ගැටලුවක් ආවොතින් ඒක විසඳ ගන්න මොකක් අවශ්‍ය වෙනවද? කලමනාකරණය ඕන. දැන් ඔයාලා කල්පනා කරලා බලන්න. හැම ගොඩාක් ඉතින් උදාහරණ ඕන තරම් තියෙනවා. හරි? ඕන තරම් තියෙනවා. ඔයා අපේක්ෂා කරන දේවල් ඒ විදිහට වෙනවද? නෑ. ඒතර මොකද්ද තියෙන්නේ? ගැටලුවක්. ඒ ගැටලුව වලදී හොඳ තීරණයක් ගන්නවා. තීරණයක් කියන්නේ මොකද්ද? කාලා වරන්කොද? විසඳුම. ඒ කියන්නේ මෙහෙමයි. ওই විසඳුම් කියන ඒවා එක නෙමෙයි තියෙන්නේ. කීපයක් තියෙනවා. හරි? ඒ තීරණයක් කියලා කියන්නේ කීපෙන් එකක් තෝරගන්න. හරි? ඔයාලා ඇතිනේ විසඳුම් ගොඩක් ඇති. ඒකෙන් හොඳම එක තෝරගන්න. ඒක තමයි තීරණය. හරි. දැන් තෙරපීම අම්මත් එක්ක කෙලින්ම එන්න තිබුණා මෙතෙන්. ත්‍රිවිල් එක හයර් එකට අරන් එන්න තිබුණා. කෝච්චි එන්න තිබුණා. පයින් එන්න තිබුණා. එහෙම. පන්ති නෑවිල් ඉන්නත් තිබුණා. එහෙම. හරි. දැන් ඔන්න විසඳුම් කීපයක්නේ. මොකද්ද? අම්මත් එක්ක එන්න තිබුණා, කෝච්චි එන්න තිබුණා, ත්‍රිවිල් එකක එන්න තිබුණා, පයින් එන්න තිබුණා, පන්ති නෑවිල්ලම ඉන්න තිබුණා. ඒකට තෙරපෙන්නේ නෑනේ කොහොමද? අන්නේ දැන් විකල්ප කීපයක් තියෙනවා. ඒකෙන් හොඳ මේක තෝරගන්න. පන්ති නෑවිල්ලේදී. අන්න ඒක තමයි. තීරණයක් කියන්නේ අන්න ඒක. විකල්ප කිහිපයක් අතරින් අර ගැටලුවට තියෙන විකල්ප, ඒ කියන්නේ විසඳුම් කිහිපයක් අතරින් හොඳ මේක තෝරගන්න. ඒකට කියනවා තීරණයක් කියලා. අපි ඉස්සරහට කතා වෙනම තීරණ ගැනීම කියලා කොටසක් තියෙනවා.